ඉතින් මං ඊයේ වීඩියෝ එකක් ගෙනාවා XMA ට්‍රේඩ් කරලා ලොස් කියලා. මම ඊයේ දවසේ ඇතුළත ට්‍රේඩ් වගේක් දාලා ඒකේ ගොඩක් හරියට ලොස් වුණේ. ඒකයි මම මෙතන ලොස් කියලා දාලා තියෙන්නේ. ඉතින් දෙකක් වගේ තමයි වින් උනේ. ඉතින් මේ අද දවසේ ඊට වඩා පොඩ්ඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මෙතන මම ඉන්නේ රියල් account එකේ. මගේ ඩිමෝ account දෙකක් තියෙනවා. ඒ දෙකේ තමයි මම මේ ටෙස්ටිං එහෙම කරන්නේ. ඉන්ඩිකේටර් එකෙන් දෙන සිග්නල් ටෙස්ට් කරන ඒවා ඒ දේවල් කරන්න ඩිමෝ account එකේ. තව රියල් account එකක් තියෙනවා. ඒක නම් කීයක්වත් නැහැ. මේකේ තමයි සල්ලි තියෙන්නේ. ඉතින් මේක දැන් 80ක් වෙලා තියෙනවා. මම ඊයේ වීඩියෝ එකේදී තිබ්බේ 75ක් වගේ. ඉතින් ඒක 80ක් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහ. ටුඩේ PNL එක තියෙනවා $9.8 එක. ඉතින් එකක් ලොස් වෙලා තියෙනවා. බයි එකක් ලොස් වෙලා තියෙනවා. සෙල් දෙකක් ඊට පස්සේ වින් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ $80ක් වෙලා තියෙන 75 එක 80ට ගිහිල්ලා තියෙනවා. last 7 day history එක ගත්තාම මෙතන sell trade එකයි ලොස් වෙලා තියෙන්නේ. buy trade ලොස් වෙලා තියෙනවා 3ක්. ඉතින් මං හිතනවා මං ගන්න ඉන්ඩිකේටර් සිග්නල් වල sell trade win කරන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. මොකද මෙතන එක sell trade එකයි ලොස් වෙලා තියෙන්නේ. මෙතන buy trade 3ක්ම ලොස් වෙලා තියෙනවා. ඉතින් මේ buy trade 3 මං ගන්න නැතුව හිටියා නම් මේ මට මෙහෙම මේ ගානට වඩා තමයි 90ක් වගේ 95කට වගේ මේ බැලන්ස් එක තියෙන තිබ්බා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න ඕනි කොහමද මේ මොන එන්ට්‍රීස් වලින්ද මේවා දීලා තියෙන්නේ. අනම්මන මේ මම කෙලින්ම කියන්නේ මම මුකුත් ඇනලයිස් කරලා නෙමෙයි. මම කෙලින්ම ඉන්ඩිකේටර් එකකින් දෙන සිග්නල් එකටම තමයි මම මේ දාලා තියෙන්නේ. ඒක සිග්නල් එකක් දුන්න ගමන් මම ට්‍රේඩ් එකක් දාලා SL එකයි ටේක් ප්‍රොෆිට් එකයි මම දානවා. මොකද මම SL එක XL එකත් $5ක් ටේක් ප්‍රොෆිට් එක $5ක් වගේ ඒ අතරතුර ගානක් තමයි මම දාන්නේ. ඊට වැඩිය දාන්නේ නැහැ. මොකද මගේ account balance එක ගොඩක් අඩු හින්දා මට ඊට වැඩි loss එකක් අල්ලන් ඉන්න බෑ. මම මෙතන පෙන්නන්නම් මම එහෙම අල්ලන් ඉඳලා මට උන එකක් මේ $7යි ගානක් loss වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ටිකක් SL එක පොඩ්ඩක් තව වැඩි කරලා මම එහෙම අල්ලන් try කරා. ඒත් මට අල්ලන් ඉන්න අමාරුයි. දැන් ඉතින් එතන $7යි ගානක් කියලා දෙනවා. මම SL එකේ ඒ විදිහටම තිබ්බනම් එහෙම $5යි ගාන යන්නේ. ඊට පස්සේ මට දාන ට්‍රේඩ් එකකින් මට ඒක කවර් කරගන්න හරි එහෙම දෙයක් කරගන්න තිබ්බා. ඉතින් අර තමන් කරන වැඩේ ඒක නීතියක් හරි වාගේ රූල්ස් හරි මොනවා හරි වාගේ පැත්තෙන් තියාගෙන ඒ විදිහට මේ කරගෙන යන්න ඕනේ. ඔහොම මේ SL එකක් මේ හිතන විදිහට වැඩි කරන්න අඩු කරන්න එහෙම මේ කරන්න යන්න බෑ. ඩිසිප්ලින් එකකට තියාගන්න ඕනේ. මොකද මටත් දැන් මේ කියලා වෙලා තියෙන්නේ ඒ ඩිසිප්ලින් එක නැති වෙනම හින්දා තමයි. තව මගේ තියෙනවා ඩෙරිව් මන් ට්‍රේඩ් කරා ගොඩක් කලින් එහෙම ඒක කරේ. ඒකේ දැන් නම් මේකේ තිබ්බ ඩොලර්ස් වගේ මම වෙනම මේ බයිනෑන්ස් එක නෑ. ඒකේ වටම මාර්ගෙන තියෙනවා. ඒක මේ වගේ පොඩි ගානක් පෙන්නන්නේ. මේකෙත් මම ටික් ට්‍රේඩින් තමයි කරේ. ඒ කියන්නේ මිනිට් ට්‍රේඩින්වත් එහෙම කරේ නෑ. ටික් ට්‍රේඩින් කරේ. ඒක නිකන් මට දැනුනේ නිකන් තනිකර සූදුවක් වගේ. පොඩි තප්පර 5ක් ඇතුළත මේ ට්‍රේඩ් එක වෙලා ඉවරයි. ඒක ඉතින් ඒකත් කිසිම මේකක් නෑ. ඔය YouTube එකේ වීඩියෝ එකක් බලලා ඒකේ තිබ්බ මෙතඩ් එකකින් තමයි try කරේ. ඉතින් මේකේ $30ක් වගේ loss වෙලා ගියා. මේකෙදි ගොඩක් මුනේ මම ට්‍රේඩ් පටන් ගත්ත මුල්ම කාලේ. ඒ කියන්නේ ට්‍රේඩින් ගැන මුකුත්ම දන්නේ නැති කාලේ තමයි මේක මම කරන්න ගත්තේ. අවුරුදු 2කට විතර කලින් මේ ඒකදී උනේ මම loss එක cover කරන්න ගියා ලොකු ස්ටේක් දාලා. ඒ කියන්නේ $1ක් loss වුණා නම් මම ඊළඟ එක $2කින් දානවා. ඒ $2කින් දාන්නෙත් මම දෙයක් හරියට ඇනලයිස් කරලා එහෙම දෙයක් දැනගෙනත් නෙමෙයි. අන්න ඒ හින්දා තමයි මේ විතරක් කියලා උනේ. එතන තියෙන ඩිසිප්ලින් නැතිකමක් තමයි තියෙන්නේ. මොකද loss වුණාට පස්සේ නිකන් ලොකු amount වලින් මේ loss එක cover කරන්න යනවා. ඊට පස්සේ ඒක loss වුණත් එහෙම වෙන දේ ගැන හිතන්නේ නැතුව තමයි බොහොම දෙයක් වෙලා තියෙන. ඉතින් මේකේ මම ට්‍රේඩ් කරන්න ඉන්ඩිකේටර් එක යූස් කරේ නෑ තාම. මම හිතන්නේ නෑ මේ ඉන්ඩිකේටර් එක මේකට මේ කම්පැටිබල් වෙයි කියලා. ඒක ගොඩක්ම මේ ගෝල්ඩ් මාකට් එකේ XAU USD මාකට් එකේ
මාකට් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් බලන්න ඕනේ මේකත් කොහොමද කියලා. මගේ මේ Binance account එකේ තියෙන ඒක නම් ඩොලර් 1.0 ගාණක් තියෙන්නේ. Binance එකට දාලා තමයි මේ XM එකට මම මේ ඩොලර් 50ක් දාගත්තේ. ඉතින් ඒ දාදී මේ පොඩ්ඩක් ඔය තිබ්බේ ඉතින් ඒකෙන් ඉතුරු පිට ටිකක් තමයි ඔය තියෙන්නේ. Binance එකේත් මම ලොකුවට ට්‍රේඩ් කරලා නැහැ. ඩිමෝ account වල ගොඩාක් ටෙස්ටිං කරලා තියෙනවා. පොඩි ට්‍රේඩ් කරලා තියෙනවා. මම Binance කරන දවස්වල මේ ට්‍රේඩ් එක පොඩ්ඩක් අල්ලන් ඉන්න පොඩ්ඩක් බයයි. ඒ කියන්නේ දැන් කලින් ලොස් වෙලා තියෙන හින්දා මේක ලොස් වෙයිද කියන එක බයයි. ඒක මම තමයි ඇනලයිස් කරලා ගත්ත මේ සිග්නල් වලින් තමයි දැන් මේ කියන්නේ ඉන්ඩිකේටර්ස් වත් එහෙම. අනිකර ඉන්ඩිකේටර් එකකින් දෙන සිග්නල් වලට නෙමෙයි මම දැන් මේ මම ඇනලයිස් කරනවා දැන් මේ. ඉතින් ඒවා මම එහෙම ට්‍රේඩ් එක අල්ලන් හිටියානම් ඒවා ප්‍රොෆිට් වෙනවා. නමුත් මම අර පොඩි දශම ඩොලර් 0.0 ගණන් පෙලක් ඒවා ප්‍රොෆිට් එක ඇද්දි මම ගලවලා ගන්නවා මේ මොකද ඉස්සරහා ඊට පස්සේ ඒක ඍණ ගණන් වල යයිද කියන බයට. ඉතින් එහෙම කරන්නත් හොඳ නැහැ. බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මම ගොඩක් වෙලාවට ඩේලි වීඩියෝස් දායි මේකේ වෙන දේවල් කොහොමද කියලා. මොකද මම මේ පොඩ්ඩක් කම්මැලි වැඩේ කරන්නේ. ඒ හින්දා මම වීඩියෝස් කරන්න ගත්තේ. එතකොට මම වීඩියෝ එකක් දාන්න ඕන හින්දා මම කොහොමද මේකේ පෙන්වන්න දෙයක් තියෙන්න බෑ. ඒතකොට මම මොන හරි වැඩක් කරලා තියෙන්න ඕනේ. ඒ හින්දා මේ මම කොහොමද ඩේලි වීඩියෝස් ටිකක් දානවා. බලමු හරියන මෙතඩ් එකක් ආවොත් මම ඒක පබ්ලික් කරනවා. මම දැන්ට මේ මගේ ඉන්ඩිකේටර් එක මම පෙන්වන්නේ නැත්තේ ඒකයි. මොකද ඒක පෙන්නවා කියලා මේ වීඩියෝ බලන කෙනෙක්ට ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒකයි මම මේක පෙන්වන්නේ නැත්තේ. මොකද මාත් ලොස් එකේ යද්දී වෙන මිනිස්සෙක් කෝක් කරොත් ඒ මිනිස්සයා ලොස් වෙන එක වෙනසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. මේක ඉම්ප්‍රූව් කරලා ගන්න පුළුවන් කෙනෙක් නම් අවුලක් නැහැ. උනාට මං හිතන්නේ මගේ channel එකේ ඇත්තට subscribers ලත් නැති හින්දා වැඩි views යන්නේ නැති හින්දා මේ හැම කෙනෙක් බලාගෙන හිතන්නේ බලමු. මේ මම ඉන්ඩිකේටර් එක ඉම්ප්‍රූව් කරාට පස්සේ ඒක පබ්ලික් කරනව නැද්ද කියන එක ගැන මම තීරණය කරලා බලන්න.